එච්චර කාලයක් හංසි ප්‍රභාගේ ගෑණී මට මම කතා කරලා ඔය ප්‍රභාවතීට කිව්වා මට දික්කසාද නඩුව දාන්න කියපන් කියලා ඔගේ ගෑණිට. හරිද? ඒ කාලේ මට ආයෙ බඳින්න ඕන කියලා. හරිද? මුන් එච්චර කාලයක් දැම්මේ නැහැ. අවුරුදු දෙක තුනක් වෙනකම්ම දැම්මේ නැහැ. ඊට පස්සේ සලින්ත මාව හොය හොය හිටියනේ මට ගස්සන්න තොපේ උවමනාවටයි උගේ උවමනාවටයි. හරිද? ගස්සන්න මේ සලින්ත හොය හොය ඉද්දී අම්මට ලස්සනට ගිහිල්ලා ප්‍රභාවතී උගේ ගෑණී මට ඩිවෝස් නඩුව දාලා එතකොට මම උසාවියට එන්න එපේ. උසාවියට එද්දි මට ගහන්න ඔක්කොම සෙට් කරලා තිබ්බේ පුත්තෝ තොපි රටවල් වල හිටියට තොපිට සල්ලි තිබිලා තොපි මේ හෙන පිරිසක් එක්ක හිටියට මම තනි එක ඒ වුණාට මට මිනිස්සු ඉන්නවා හරිද තොපේ කුල්න වලට වැඩිය මගේ කුල්න සෑහෙන්න උඩින් තියෙන්නේ හරිද මට කතා කරලා කිව්ව මල්ලි මෙහෙම දෙයක් වෙනවා මේ කට්ටිය මෙහෙම ප්‍රබාලා මෙහෙම චප්පලා මෙහෙම සලින්තව මෙහෙම උසි ගන්නලා ඔබට ගහන්න ඉන්නේ උඹ මෙදාට උසාවිය යන්න එපා හරිද ඔය ඔක්කොම මට එනවා හරිද ඒත් මම පාඩුවේ යනවා හරිද යන්න තෝ මොනවටද මේ මාව මේ හොයනවා තෝ මොකෙක්ද බල දෙපැත්ත කන පකයක් ගමේ ගමවත් තියපිය හරිද ගමේ කියලා මමයි තෝ ගමේ කියලා උන්ට කිව්වේ හරිද මූ ඇවිල්ලා මේ ඔය ප්‍රභාතෝට පළු යනකම් බණිද්දි මම කිව්වේ මූ ඇවිල්ලා මේ චප්පා කියන්නේ මේ අපේ ගමේ එකෙක් බම් මෙහෙ එකෙක් මූ හොඳ එකෙක් ඒ කාලේ හිටපු මෙහෙමයි කියලා මමයි තෝ හඳුන්වලා දුන්නේ තෝ ගමේ කමවත් තියපිය ඔය මොක්කුද කියපිය තෝ ලොක් කරගෙන සරපයි දැනම සරපයන්ව ළඟට ගන්නවා කියලා අන්න සින්දුවකුත් ගහලා තොපිට ගහලා තියෙන අපිට නෙමෙයි හරිද එකටම ඉඳගෙන එකට ඉන්න මරු කට්ටිය හරිද අඩෝ පිරිමිකමක් තියාගනින් හරිද ප්‍රභාසන මේ ඩිස්කින් තොගේ රැප් ලෝකේ ඩිස්කින්නේ හරිද ඒ වුණාට මම ඩිස් කරන්න කැමති නැහැ මාර හුකර බයක් තියෙන ඩිස් කරන්න කැමති නැහැ කියලා ඩිස් කරයි මම ඩිස් කරයි කියලා බය වෙලා ඉන්නේ දාපියවකට මේ වොයිස් එක හරිද කතන්දර නැහැ හුත්තෝ මාත් එක්ක හරිද මම තැප් වෙනවා ආය යට වෙනකම්ම හරිද තෝ චපඩ මේ මොකෙක් වුණත් කමන්න තෝ රට ඉඳන් තෝ නිකන් මේ මාර කලස් එකක් දාන්නේ තෝ හිතුවා දෙයක්ෝ ඇලා වගේ රුපියල් 500කට මම සින්දුවල නම් ගහනවා කියලා එක එකාගේ හරිද අර මේ ඉන්ටර්වල් නැගලා උඹ කියනේවද මං අරු කියන්නේ අර මේ ප්‍රභා කියන්නේ මේ ඉන්න පොඩි උන් මේ රැප් කරනවා පොඩි උන් රැප් කරන්න ඕනේ නැහැ එතකොට ප්‍රභාවතී උඹලා සෙට් එක විතර රැප් කරන්න ඕනේ අනේ පකෝ හරිද එන්න ඉන්න එකෙක්ටවත් එන්න දෙන්න කියපිය හැමෝම රැප් කරන්න ඕනේ පොඩි උන්ගේ හරි පොඩි උන්ගේ ඉඳන් හරි රැප් කරන්න ඕනේ හරිද එතකොට තමයි උණු පිරිසක් අදන් එන්න ලොකු වෙන්නේ දවසින් දවස පොඩි වෙන්නේ නැහනේ ඌ නිකන් ආසින් බැටනවා වගේ කතා කරන්න එපා කියලා තෝ ඌට උගන්න පිය නැත්නම් ඌ ගහන පදේට තෝ නරන්නේ නැත්නම් තෝ ගහන පදේට ඌ නරන්නේ තොපි පද වලට නරන කට්ටියනේ හරිද බෙරපළු ගැලවෙන්න දෙන්නේ කැරියෝ උනාට රෙඩිය දඟලුවොත් එහෙම දිවාර විල්ලිගන්නේ වීදී අවතාරේ දිවාර ගම්බාර වෙන්නේ අවසානේ රූහේ රාග වේර ගස්සන්න පාරේ අඩ තොපි කටමන්නේ එන්න කන්ද වාරේ උරගවල් මගුල් මුන්ට සමන්නකේ චප්ප කණ්ඩ ගාලා ගඳ කැරිය ගූවලේ බස්ස රව්වා පුක දෙනවා හපාගෙන කොට ජාමයද්ද තුන් පාරේ අම්බානල කැස්සකට නැස්සවල උඩ දැන් දීපල්ලා ඉඩ මේ පිරමීඩ පාත්තේදී තියන් ඉන්නේ අඩ තේ කඩ ජංගියද නන්නේ වඩ කැරි කවු බුඩුව ගහනවා මඩ මේ මාස් සමග ගැටෙනවා පන නැති පොකෙක් වතන කන්න පිට ඉන්නේ කොන නැති පකෙක් සිංහනාද බල්ලු කෙදිරි ඉගේ පුතෙක් ඔල්ල ගුවක් මේ ඉන්නේ ගේම තනි යකෙක් කොතරල්ල පිටින් කට්ටි දැන් දාපල්ලා පට්ටි ඔව් අපි ගැව්වා ඒ කාලේ බුදු වෙන්න පෙට්ටි මගේ වදන් කිරි යප්පි ඉතින් අල්ලපන් මුට්ටි සාලදරෙන් බස් අද්දි උඩ ගියා පට්ටි